ෆොටෝෂොප් සොෆ්ට්වෙයාර් එකෙන් ලෝගෝ, බටන්ස්, බැඩ්ස්, UI ඩිසයින්ස් හදන්න ගොඩක් දැනුමක් ඕනේ කියලා හිතනවා නේද? ඒත් ඒ හැම එකම හදන්න පුළුවන් එක ටූල් එකක් තියෙනවා කියලා ඔයා දන්නවද? ඒක තමයි ෂේප් ටූල් එක. අද මිනිත්තු 10න් ඔයාලා බිග්නර් ලෙවල් එකේ ඉඳන් මාස්ටර් ලෙවල් එකට මම අරන් යන්නම්. හෙලෝ රත්තරන් යාළුවේ. ඔයාලට බිග් වෙල්කම් එකක් දෙනවා Style Studio Photoshop course එකේ දෙවැනි වීඩියෝ එකට. අදයි බලන්නේ ෂේප් ටූල් එක ගැන. graphic design කරන කවුරුත් අනිවාර්යයෙන්ම දැනගත යුතු ටූල් එකක් තමයි මේ ෂේප් ටූල් එක. වීඩියෝ එක අවසානයේදී 2500කට අධික shapes collection එකක්ම මම ඔයාලට free දෙන්න හිතා ඉනවා. Photoshop shapes කියන්නේ vector object එක. ඒ කියන්නේ දැන් අපි බලමු මේ shape එක මෙතනින් අරගෙන මේ shape එක කොච්චර resize කරත් ඒ කියන්නේ අපි control දනවලා resize කරලා බලමු. මේ කිසිම වෙලාවක quality එක drop වෙන්නේ නැහැ. ඒකට තමයි vector object කියන්නේ. මේ shapes පාවිච්චි වෙනවා ඒ කියන්නේ මේ shapes පාවිච්චි කරනවා එක එක design වල poster හදන්න පාවිච්චි කරනවා එක එක logo හැම එකම වගේ හදන්න මේ shapes පාවිච්චි කරනවා. දැන් බලමු මේ shapes එකින් එකක් බලමු. මුලින්ම තියෙනවා අපිට rectangle tool එක. rectangle tool එකේ තියෙන මේ rectangle tool එක මෙහෙම ඇඳලා මෙතන ඇඳලා මෙහෙම තුගෙන් බලලා වට ඕන විදිහට rectangle tool එකත් හදාගන්න හැකියි. හරිද? ඒකේ මේ වටේට තියෙන මේ 34ක් තියෙන. මෙතන මේ 34ක් තියෙන. මේ 34න් ඔයාලට ඕන මේකත් ඇදලා මෙහෙම කරලා round corner දෙන්න. ඒ කියන්නේ ඔයාලට අර කොන් හතරක් මේ round වෙලා තියෙන විදිහට තියෙන ඒ 34 ඇද්දාම. හරිද? ඊළඟ අපි යමු ellipse tool එක ගැන. ellipse tool එක මෙහෙම. ellipse tool එක කියන්නේ වෘත්තය මචං ඔයාට ඕනනම් මෙහෙම නිකන් ඔයාලට ඕන විදිහට මේක හදන්නත් ඇයි. නැත්තම් ඔයාට ඕනනම් සමද්විපාද වෘත්තයක් ඕන නම් ellipse එකක් ඕන නම් මෙන්න මෙහෙම shift එකක් තබාගෙන මෙහෙම කරාම සමද්විපාද වෘත්තයක් එනවා. ඒ වගේම තමයි rectangle එකෙත් එහෙම shift එක ඔබාම මෙහෙම කරාම සමදතුරස්යක් එන්නේ. අර shift එක නැතුණෙන් පස්සේ එන්නේ ඒ කියන්නේ ඔයාලට ඕන ඍජුකෝණස්යක් වගේ පාවිච්චි කරන්න හැයි. ඔයාලට ඕන විදිහට හදාගන්න හැයි. හරිද? මේ rectangle tool එක ellipse tool එක තමයි වැඩිපුර මේ design වලට පාවිච්චි වෙන්නේ. ඊට පස්සේ අපි යමු triangle tool එකේ. triangle tool එක නිකන් ඒකත් අර විදිහම තමයි අදගෙන ඇවිල්ලා ඔයාලට ඕන විදිහට හදන්න හැයි. තව ඔයාලට ඕන සමද්විපාද triangle එකක් ඕන shift එකත් ඔබාගෙන එහෙම කරාම සමද්විපාද වෙනවා. අන්න ඒක. හරිද? ඊට පස්සේ අපි යමු polygon tool එක. polygon tool එකත් අර විදියම තමයි ඒ විදියම තමයි shift එකත් ඔබ මේ කරාන් පස්සේ සමද්විපාද විදියට එකත් එනවා. මේක මචං මෙහෙම. ඔයාට ඕන විදිහට නැත්තම් මෙහෙම shift එක ඔබන්න නැතුව ඔයාට ඕන විදිහට හදන්නත් ඇයි. නැතුනම හදන්න ඇයි. ඊට පස්සේ තියෙන්නේ line tool. line tool එකත් මචං යාලක විදියම තමයි. මේක ඔයාට ඕන නම් stroke එකක් තියලා හරි එහෙම කරන්න ඇයි. ඊට පස්සේ විශේෂම දේ තමයි custom shape tool. මේ custom shape tool එකට මම ඔයාලට 2500කට අධික shape tool pack එකම දීලා තියෙනවා. මේ තියෙන මම ඔයාලට දීලා තියෙන shape tool pack එක. මේ shape tool pack එක ඔයාලට download කරගන්න හැකි. මේ වීඩියෝ එකට comment box එකේ pin කරලා තියෙන comment box එකේ pin කරලා තියෙන මේක. ඉතින් download කරගෙන මේ install කරගන්න. මේ තියෙනවා download කරගත්ත 2500කට අධික shape collection pack එකම. මේ pack එක RR ෆයිල් එකක් විදිහට තියෙන. මේක ඔයා extract කරගන්න ඕනේ. extract here දෙන්න. මේක එතකොට ඔයා දාන්න ඕන silo කියලා type කරන්න ඕන. silo කියලා type කරලා okay දෙන්න. ඊට පස්සේ මේක extract වෙනවා. දැන් මේ තියෙන්නේ pack එක. මේ pack එක මචං Photoshop එකට ගිහිල්ලා මෙතන මේ shape custom shape tool තෝරලා මෙහෙම ගිහිල්ලා මෙන්න මෙතන තියෙන මේ දැඩි රෝදි ක්ලික් කරලා මචං ඊට පස්සේ යන්න ඕන import shape කියන්නේ. import shape කියලා මේක තෝරලා load දෙන්න තියෙනවා. මම මේ වෙලාව load කරලා තියෙන හින්දා මම load කරන්න දෙයක් නැහැ. load කරලා තියෙන්නේ. මේ තියෙන ඔයාලට 2500 මේක ඕන නම් ඔයාලට ඕන මේක කියලා හිතමු. මේක එකක් තෝරලා මෙහෙම කරලා අදින්න තියෙන. මේක shift එක ඔබ මේක කරන් පස්සේ අර වෙනසක් නැතුවම මේ දැක්ක. ඊට පස්සේ මේ උඩ තියෙන්නේ option bar. ඒ කියන්නේ මේ shape tool එකක් තේරුම් පස්සේ ඒකට දා option ටික තමයි මෙතන එන්නේ. ඔයාලට ඕන නම් මේ shape tool එකට stroke එකක් add කරන්න. රතු පාටේ stroke එකක් add කරලා ඊට පස්සේ මේක පොඩ්ඩක් වැඩි කරන්න පේන විදිහට. අන්න ඒ විදිහට හැම එකම මේ විදිහම තමයි තියෙන්නේ. මේක එච්චර
එච්චර අර මතක තියාගෙන දෙයක් නැහැ ප්‍රැක්ටිස් එක තමයි ඉතින්. ඊට පස්සේ මචං මෙතන තියෙන සාමාන්‍ය ටිකක් විතර වැදගත් වෙන දෙයක් එච්චරම මම නම් යූස් කරන්නේ. මේ නිව් ලේයර් තමයි මේ අපි මෙච්චර වෙලා කරේ. ඊට බලන්න කම්බයින් ෂේප්ස්. පොඩ අපි මේ ටික ඩිලීට් කරමු. ඩිලීට් කරන් බෑක්ස්පේස් වල ඔක්කොම ඩිලීට් කරගමු. ඊට පස්සේ මචං මේ කම්බයින් ෂේප්ස් කියන එක තෝරලා මෙතන ඔයාලට ඕන එකක් ගහන්න ඕන එහෙම. ඔන්න ඕක දාලා අපි තව මොකක් ෂේප් එකක් ගමු. මෙන්න මේක ගමු. මේක තමයි මෙහෙම ගමවස්සේ ඒ දෙකම එකක් වෙනවා. ඒ කියන්නේ ඔයාලට ඕන විදියට දැක්කද? මේ දෙකම එකක් වෙන ඒ කම්බයින් කියන්නේ ඔයාලට ඕන විදියට ඒ කියන්නේ ඔයාලට ඕන විදියට මේ ෂේප් එකතු කරලා එක ෂේප් එකක් කරගන්නයි. ඒක තමයි කම්බයින් ෂේප්ස් කියන්නේ. සබ්ස්ට්‍රැක්ට් ෆොන්ට් ෂේප් එක තෝරලා දැන් ෂේප් එක කරන බලන්න. ෂේප් එක කරලා ඊළඟ එක අපි වෙන ෂේප් එකක් ගමු ඊළඟ එකට. මේක ගත්තා කියමු. මේක මචං ඔන්න ඔහොම කරන් පස්සේ අර මුලින් හදපු ෂේප් එකට පස්සේ හදපු ෂේප් එක වැහුණෙන් පස්සේ ඒ ටික මැක්කිනා වගේ සීන් එකක් එතන තියෙන්නේ. හරිද? ඒක තමයි ඒක එතන සීන් එක තියෙන්නේ. මේක ඔයාලා ප්‍රැක්ටිස් මේ පොඩ බලලා ඒ කියන්නේ ඔයා පොඩ පුරුදු වෙලා බලන්න මේක මොකද්ද සීන් එක කියලා අත්දැක බලලා කරලා බලන්න මේක. ඊට පස්සේ මම දෙනු ඉන්ටරෙස්ටඩ් ෂේප් එක මේ හරියට මම ප්‍රොනවුන්ස් කරනවා නම් දන්නේ හරිද? ෂේප් එක යන්නේ එක තේරුවා. මේ ටීසර් ඉස්සර කරලා ඩිලීට් කරමු. මේක මචං මෙහෙම කරා ආකරයක් ගත්තා. තාම වෙන ෂේප් එක බලමු මේක පොඩ බලන්න. මේ මචං මෙහෙම කරගෙන පස්සේ අර ඒ කියන්නේ ඉස්සෙල්ලා හදපු ෂේප් එකට ආයේ පිටිට පස්සේ හදපු ෂේප් එකට දෙකටම අහුවෙන ටික විතරයි ෂේප් එක විතර තියෙන්නේ. ඒ තමයි මෙතන තියෙන සීන් එක තියෙන්නේ. ඉතින් මේක එවලා ඒ ෂේප් එක විතර තියෙන්නේ. අන්න හරි. ඊට පස්සේ තියෙනවා මචං මේ ටික අපි ඩිලීට් කරමු. ඊට පස්සේ තියෙනවා මචං ෂේප් tool එකට ගිහලා ඊට පස්සේ තියෙන exclude overlapping shapes කියලා. මේක තේරුවෙන් පස්සේ විලාස ෂේප් එක හදගමු මෙහෙම. ඊට පස්සේ වෙන ෂේප් එකක් ගමු කරේ. මේක ගමු. මේක මචං මෙහෙම අන්දාම අර ඒ කියන්නේ අර දෙකටම අහුවෙච්ච නැති කොටස් ටික තමයි පාට වෙලා තියෙන්නේ. අන්න ඒකට තමයි ෂේප් ඒකේ වෙන්නේ. ඔයාලා මේ අනිත් ඒවා නම් විතර පුදු මේ පාවිච්චි කරන්නේ මම නම් පාවිච්චි කරන්නේ මේ නිව් ලේයර් කියන එකයි කම්බයින් ෂේප් කියන එකයි මම නම් වැඩි පොට සාමාන්‍ය පාවිච්චි කරන්නේ. ඒක පොඩ මේක මේ අත්දා කරලා බලන්න අත්දා මොකද්ද රෙද්ද මට මතක නැහැ මොකක්ද ඊයේ අත්දා බලලා අත්දා කරන්න මේ අත්දා චෙක් කරලා කරලා බලන්න ඕන සිංහලයේ ඒ මට පොඩ්ඩක් වැරදිලා තියෙන්නේ ට්‍රැක් කරන මේ දාසල ඊට පස්සේ මචං ඔක තමයි සීන් එක බලන්න ඕන දැන් ඒක තමයි මචං ඔය ෂේප් ටූල් එක කතන්දරේ ඔයාලට තවද මේ ස්ට්‍රෝක් එක ඔයාලට ඕන මේක කඩේ ඉරී දාන්න හැයි එහෙම තිත්තේ දාන්න ඒක තමයි මෙතන තියෙන්නේ අපි ඉස්සර ස්ට්‍රෝක් එක පොඩ්ඩක් අතුපාට කරලා අතුපාට කරලා මේක පොඩ්ඩක් වැඩි කරමු හරි තියෙන්නේ ඒක ඔන්න තියෙන්නේ සීන් එක හරිද ඔන්න හරි අපි දැන් අද ඉගෙන ගත්ත ෂේප් ටූල් එකෙන් ඩිසයින් එක මෙන්න මේ ඩිසයින් එක තමයි අද ගන්න ඉන්නේ ඩිසයින් එක පොඩ්ඩක් කරන්න ඉස්සෙල්ලා මේක පොඩ්ඩක් අපි ඔබ්සිඩි අඩු කරගෙන දැන් මුලින්ම එලිප්ස් ටූල් එක ගත්තා shift එක තබාගත්තා sorry left ටූල් එක නේ ආයේ left ටූල් එක ගත්තා shift එක තබාගෙන රෝම ගත්තා ඔන්න ඔහොම තියුවා ඔය ගන්නේ තියුවා කොළවට දැම්මා හරි දැන් මචං ඕල්ට් එකත් එක්ක මේක මෙතනට එහෙම ගත්තා ඕල්ට් එක උතන්ට ගත්තා ඊට පස්සේ තව එලිප්ස් එකක් ගහන්න ඕන මේක මෙහෙම ගත්තා shift එකත් එක්ක අරගත්තා මේක මෙහෙම දැම්මා මේක ඕල්ට් එකත් එක්ක එහෙම අතරගත්තා මේක මෙතන තියුවා තව එලිප්ස් එකක් අරගෙන ඇත් දෙක අදා ගන්නවා ඔන්න ඒ ගානේ තියුවා කළු වර්ණේ තියුවා මේක මෙතන තියුවා ඔඩන මේක මෙහෙම තියුවා හරිද දැන් දන් දුන්නා මේක මචං ඕල්ට් එකත් එක්ක මෙතනට ගත්තා ඔන්න හොදුවා දැන් මේක තමයි S2 හරි ගේම් එකේ S2 හරි මේ විදිහට තමයි අනිත් ටිකක් තියෙන්නේ මේ වගේම අර සාමාන්‍ය දෙයක් තමයි තියෙන්නේ මේ වගේ S එක ගත්තා රෙක්ටැන්ගල් එක ගත්තා ඒක රවුන්ඩ් කරනවා දැම්මා ඔන්න මේකක් කරමු අපි එකක් හදාගමු ඔන්න හො ගත්තා ඔන්න හො ගත්තා මේ තීත් එක තියෙන්නේ මේ තීත් එක මෙහෙම අදින්න ඕන
ඇද්දෙන් පස්සේ ඇදලා මේකට කොළ පාට දාන්න ඕන. ඊට පස්සේ මේක මචං යටට දාන්න ඕන. මේක යටටම දාලා මෙන්න මේ විදිහට තමයි අර අනිත් හැම සේටකම මේ විදිහම සීන් එකක් තමයි යන්නේ වැට එලිප්ස් එක. අරගෙන රවුම් තියලා ඊට පස්සේ රෙක්ටැන්ගල් එකට ඕනේ රෙක්ටැන්ගල් තියලා ඔයාට ඕන විදිහට ඕනම ඩිසයින් එක මේ විදිහට හදාගන්න හැයි. හරි අපි දැන් ඔක්කොම අර සාමාන්‍ය දේවල් ටික ඔක්කොම ඉවරයක් කරලා තියෙන්නේ. දැන් මට අවශ්‍ය තියෙන්නේ අන්තිම දෙයඩේ කට හදන්න වෙනම විදියක් තියෙනවා. ගේම් එක කට හදන්න මෙන්න මේ මචං එලිප්ස් එකක් ගත්තා. ඔතන එලිප්ස් එක ගන්න කලින් මෙතන උඩින් තෝරන්න ඕන මෙන්න මේක සබ්ස්ට්‍රැක්ට් ෆොන්ට් ෂේප් කියන එක තෝරලා මෙන්න එහෙම තේරුවා. ඔන්නම කරා මේක මචං කළු දැම්මා. ඊට පස්සේ තව එකක් දැම්මා. අන්න එහෙම කරා. අන්න දැක්කද මේකට ඔන්න ඔය තමයි අර මුලින්ම කියලා දුන්න මෙන්න මේ ටික මේ යූස් කරන්න ඕන ඔහොම තමයි. එහෙනම් රත්තරන් යාළුවෝ මේකයි Photoshop shape tool එකේ විනාඩි 10 master class එක. මිනිත්තු 10ක් කිව්වට 10ට වඩා විනාඩියක් වැඩි වෙලත් ඔයා මෙච්චර බලන් ඉන්නේ ඒකට බොහොමත්ම ස්තුතියි. ගුණ බුස ජාබුර